මේ කියන්නේ ලොකු කතාවක මූලාරම්භය ගැන. දැවැන්ත කඳු ශිඛර වලින් වටවෙච්ච රට මැද පිහිටලා තියෙන මාතලේ කියන සුන්දර ගම් පළාතේ පොඩි උන් ටිකක් එකතු වෙලා කරපු ලොකු වැඩක් ගැන. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත එකට Tamanට පුළුවන් විදියට කෘතගුණ සලකන්න ගත්ත උත්සාහයක් ගැන. කතාව පටන් ගන්නේ එක ටියුෂන් ක්ලාස් එකකින්. ඒ කියන්නේ ඔව් මේක ටියුෂන් ක්ලාස් එකක්. ටියුෂන් එකකට වඩා මේක උපකාරක පන්තියක්. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම උපකාරක පන්තියක්. එක ලස්සන අරමුණක් වෙනුවෙන් වයස්තර කිහිපයක අපේ සහෘදයින් එක් නාභියක් වටා කේන්ද්‍රගත කරපු පන්තියක්. අහිංසකයෝ සෙට් එකකගේ හීන පුළුවන් විදිහට පාට කරන්න එකතු වෙච්ච තමන්ගේ වෙලාව නිර්ලෝභීව අනික් අය වෙනුවෙන් කැප කරන්න සැදී පැහැදී ඉන්න පරාර්ථකාමී ළමයි ආපු පන්තියක්. ඉංජිනේරුවෙක් විසින් පිළිපහදු කරපු හිත හොඳ යුරේනියම් වලින් බලගන්නපු විශාල මානුෂීය න්‍යෂ්ටික බලයක් සහිත පන්තියක්. මේ වැඩේට මඟ පෙන්නපු අපේ දයාවර අනුරාධ සර් මේ වීඩියෝ එක සර්ට මේ මාතලේ සොයුරු හරසර අපේ මතක පොත. ගමනක් යන්න අපි ආවේ එක්කන් යන්න හුරු පාරේ දැත්ත දරාගෙන පෙරවාගේ ආයේ ගමනක් යන්න අපි ආවේ එක්කන් යන්න හුරු පාරේ දැත්ත දරාගෙන පෙරවාගේ ආයේ පුරාහඳ පෑයූ ආසේ තරුණට මැවුනා සුවසේ අපි මනතා විසිරුණු පලසේ අසුන්ගෙන හදවත් පවුරේ අපි උඩුකම් බලා යන නාදකම් අතුරා හදේ හොඳ නාදකම් 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 සඳවතියේ තුරු මතට ආදිනයේ හමුවෙමුද මොහොතක් තනිවී විඳිමි ආදරේ සසරෙන් ආමිතු දමට දැනෙන තුරු ලං වෙන්න ආලේ මල් දැන් පිපුණීනයේ දුටුවා ඒ ප්‍රතිහාරී රඳනා නහසේ ඒ සඳගනාව මායා උඩුකම් බලා යන නාදකම් අතුරා හදේ හොඳ නාදකම් 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 හුරු පාරේ දැත දරාගෙන පෙරවාගේ ආයේ ගමනක් යන්න අපි ආවේ එක්කන් යන්න හුරු පාරේ දැත්ත දරාගෙන පෙරවාගේ ආයේ උඩුකම් බලා